Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලත් 2026 අවුරුද්දට තාම විෂන් බෝඩ් එකක් හැදුවේ නැත්නම් එන්න අද මාත් එක්ක කොහොමද විෂන් බෝඩ් එකක් හදන්නේ කියලා බලන්න. මම මේ විෂන් බෝඩ් එක හදලා දැන් සතියක් දෙකක් වුණත් මට අද තමයි වීඩියෝ එක එඩිට් කරගන්න ටයිම් එකක් හම්බ වුණේ. මේ විදි ජනවාරි වල දවස් 15ක් විතර ගිහිල්ලා හැබැයි ඔයාලටත් තා මාස 11 මාරක්ම තියෙනවා ඔයාලගේ හිින වලට ගෝල්ස් වලට යන්න. ඒ හින්දා ඔයාලා දැනටත් විෂන් බෝඩ් එකක් හැදුවේ නැත්නම් දැන් පරක්කුයි කියලා හිතනවා නම් එහෙම හිතන්න එපා. දැන් උනත් ඔයාලට විෂන් බෝඩ් එකක් හදන්න ටයිම් එක තියෙනවා. ඉතින් මම කලින් අවුරුදු වල විෂන් බෝඩ් එක හැදුවේ කැන්වස් බෝඩ් එකක් අරගෙන. හැබැයි මේ අවුරුද්දේ මට හිතුණා මගේ විෂන් බෝඩ් එකයි ජර්නල් එකයි දෙකම එකට හදනවා කියලා. ඉතින් මම ඩයරි එකක් අරගෙන ඒක තමයි මෙදා සැරේ විෂන් බෝඩ් එක හැදුවේ. ඉතින් ඔයාලා මෙතනදී මුලින්ම කරන්න ඕනේ තමන් මැනිෆෙස්ට් කරන්න හිතාගෙන ඉන්න හැම දෙයකම ලස්සන ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න එක. මම නම් Pinterest එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරගත්තේ. ඉතින් ඒ වගේම ඔයාලා මොකක් හරි එක ගෝල් එකක් තියනවා නම් ඒ ගෝල් එකට ඕන ෆොටෝස් දෙක තුනක් හරි ඩවුන්ලෝඩ් කරලා ගන්න. අපි මෙතනදී ඩවුන්ලෝඩ් කරන්න ඕන අපි ආසම ඒ වගේම අපිට හිතට වදින අපිට දැක්කම සතුටු හිතෙන පින්තූර. මම විෂන් බෝඩ් එකටයි මගේ ජර්නල් එකටයි දෙකටම ඕන කරන පින්තූර ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් අපි විෂන් බෝඩ් එක හදද්දී මුලින්ම කරන්න ඕනේ අපි 2026 අවුරුද්දට අචීව් කරගන්න බලාගෙන ඉන්න ගෝල්ස් කැටගරයිස් කරන එක. ඔතකට විෂන් බෝඩ් එක හදන්න හරිම ලේසි. මොකද ඔතකට හැම පැත්තක්ම කවර් වෙනවා. මම මේ විෂන් බෝඩ් එක හදද්දී මගේ කැටගරිස් විදියට ගත්තේ ෆයිනෑන්ෂල්, ස්ටඩි, ඒ වගේම හෙල්ත් ඇන්ඩ් බියුටි, ට්‍රැවල්, ඒ වගේ දේවල් වලට අදාළ ෆොටෝස් තමයි මම ඩවුන්ලෝඩ් කරගත්තේ. මම මගේ ජර්නල් එක හැදුවෙත් කැටගරයිස් කරලා ඒ අදාළ කැටගරි එකට මම පේජ් එක දාලා ලින්ක් කරා. මම මුලින්ම ඇඩ් කරේ monthly plan එක. ඒකට මම Pinterest එකෙන් හරිම ලස්සන planners 12ක් ඩවුන්ලෝඩ් කරගත්තා. මේ තියෙන්නේ planners 12. මාස 12ට හරිම ලස්සන pictures තියෙනවා. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඇඩ් කරේ මගේ bucket list එක. ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒ වගේම තව මොන හරි ආස දෙයක්, ආස කෑමක්, ඒ වගේ හැමදේම මේ බකට් ලිස්ට් එකට තමයි මම ඇඩ් කරන්නේ. ඊට පස්සේ මම මගේ ජර්නල් එකේ ඇඩ් කරේ මගේ අචීව්මන්ට්ස්. මම මේ අවුරුද්දේ ගන්න හැම අචීව්මන්ට් එකම මම මේක ලියන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මේ ජර්නල් එකට ඔයාලට පුළුවන් අපේ daily expenses, ඒ වගේම money tracker එකක්, period tracker එකක් වගේ දේවලුත් ඇඩ් කරන්න. ඊට පස්සේ අපිට තව ඇඩ් කරන්න පුළුවන් අපි මේ අවුරුද්දේ මොන හරි කියවපු පොත්, ඒ වගේම films, අපේ මොන හරි hobbies තියෙනවා නම් ඒ වගේ දේවලුත් මේකේ ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕනේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත හැම ෆොටෝ එකක්ම කලර් ප්‍රින්ට් අවුට්ස් අරගෙන අපිට කැමති විදිහකට අපේ පොතේ අලව ගන්න එක. අපි මේ ජර්නල් එක හැදුවට පස්සේ ඊළඟට කරන්න ඕන දේ තමයි මේ ජර්නල් එක ඩේලි අප්ඩේට් කරන එක. අපිට අද දවසේ මොන හරි වුණා නම් ඒ හැම දෙයක්ම මේ ඩේලි අප්ඩේට් එකේ දාන්න ඕනේ. ඒ වගේම අපි හෙට කරන්න ඉන්න මොන හරි දේවලුත් ප්ලෑන් කරන් ඉන්න දේවල් ඒ හැමදේම මේකට ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. එතකොට අපි ඩේලි අප්ඩේට් කරද්දී අපේ ජර්නල් එක අපි හදපු විෂන් බෝඩ් එකත් අපිට ඉබේම බැලෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම දවසට විනාඩි 2-3ක්වත් මේ විෂන් බෝඩ් එක දිහා බලලා ඒකේ ඇතුලේ තියෙන අපේ ගෝල්ස් දිහා මැනිෆෙස්ට් කරන්න ඕනේ. ඒ දේවල් හරිම සතුටින් ඒ වගේම ග්‍රේට්ෆුල් විදිහට තමයි මැනිෆෙස්ට් කරන්න ඕනේ. කිසිම වෙලාවක නෙගටිව් විදිහට
මට මේ දේවල් නැහැ, මට මේ දේවල් කරගන්න විදිහක් නැහැ. එහෙම හිතන්න එපා. හැම වෙලාවෙම පොසිටිව් විදිහට මම මේ දේවල් අනිවාර්යයෙන්ම කරගන්නවා. මට මේ දේවල් කරගත්තොත් මම මෙහෙමයි ඉන්නේ. ඒ වගේ සතුටින් හැම වෙලාවෙම මේ ෆොටෝස් දිහා බලන්න. සමහර වෙලාවට තව මාස 2-3ක් ගියාම අපේ මේ විෂන් බෝඩ් එක දැක්කම අපිට බය හිතෙනවා. අපි තාම මේ ගෝල්ස් අචීව් කරේ නැහැනේ. අපිට මේ අවුරුද්දේ මේ දේවල් කරගන්න බැරි වෙයිද? ඒ වගේ දේවල් අපිට හිතෙන්න පටන් ගන්නවා. එහෙම හිතන හැම වෙලාවකම නෑ මට පුළුවන්. මම කොහොම හරි මගේ ගෝල් එක අචීව් කරගන්නවා. මගේ ගෝල් එක අචීව් කරගත්තට පස්සේ මම මෙහෙමයි සතුටින් ඉන්නේ. ඒ වගේ හැම වෙලාවෙම පොසිටිව් විදියට හිතන්න. එතකොට ඔයාලගේ හැම ගෝල් එකක්ම ඔයාලට අචීව් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි. මේ තියෙන්නේ මගේ විෂන් බෝඩ් එකේ ලේඅවුට් එක මම හදන විදිහ. මුලින්ම පොඩ්ඩක් අපි කපපු ෆොටෝස් ටික ලස්සනට තියලා ඒ විදිහට එනවද කියලා බලලා ඊට පස්සේ තමයි අලව ගන්න ඕනේ. දැනටමත් ගොඩක් අය විෂන් බෝඩ් එක හදලත් ඇති. තාමත් හදන්න හිතාගෙන ඉන්න අයට මේ වීඩියෝ එකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා හැමෝම ඔයාලගේ විෂන් බෝඩ් එකට ඇඩ් කරපු හැම ගෝල් එකක්ම මේ අවුරුද්දේ ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.